ඔයාගේ වටෙත් කොච්චර මිනිස්සු හිටියත් ආදරය කරන අය, පවුලේ අය, වාගේ පාර්ට්නර්, වාගේ යාළුවෝ මේ කොච්චර අය හිටියත් වාගේ ඇතුලෙන් ඔයාට ලොකු තනිකමක් දැනෙනවද? කියාගන්න බැරි තරම් තනිකමක්. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ තනිකම කොහොමද දරාගන්නේ කියලා. ඉතින් විවිධාකාර මිනිස්සු විවිධාකාර ක්‍රියාකාරකම් ඔස්සේ විවිධාකාර බාහිර පුද්ගලයන් හරහා මේ තනිකම සමනය කරගන්න උත්සාහ කරනවා. ඒ හැම දෙයකින්ම එයාලට ලැබෙන සහනය ඉතාම කෙටි. අපි ගොඩක් වෙලාවට අපිට ඇතුලෙන් දැනෙන තනිකම මකා ගන්න තමයි අපි තව කෙනෙක් ආශ්‍රය කරන්නේ. එහෙම නැත්නම් අපි මොකක් හරි දෙයකට ඇබ්බැහි වෙන්නේ. අපි ෆෝන් එකට ඇබ්බැහි වෙන්නේ, සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වෙන්නේ, ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙන්නේ, සින්දු අහන්න ඇබ්බැහි වෙන්නේ. මේ විදියට එක් අය එක් දේවල් වලට ඇබ්බැහි වෙන්නේ තමන්ගේ අභ්‍යන්තරයෙන් දැනෙන මොකක් හෝ වේදනාවක්, තනිකමක්, පාළුවක් සමනය කරගන්න. ගැටලුව වෙන්නේ ඔයා මේ හැම දෙයක්ම කරන්නේ ඔයාගේ අභ්‍යන්තරයෙන් පැනලා යන්න. ඔයාගේ අභ්‍යන්තරයෙන් දැනෙන හැඟීම් වලින් පැනලා යන්න. ඒවා මග හරින්න. එතකොට ඔයාගේ වටේ ඔයා කොච්චර දේවල් ගොඩ ගහගත්තා. භෞතික වස්තු, බාහිර පුද්ගලයෝ, නොයෙකුත් ක්‍රියාකාරකම්, මේ හැම දෙයක්ම ඔයා කොච්චර ගොඩ ගහගත්තත් ඔයාගේ හිත යටිහිත දන්නවා තාමත් මේ මගේ තනිකමට උත්තරයක් ලැබුණ නැති බව. ඉතින් සමහරලාට ක්‍රියාකාරකම් වලින් මිදිලා අර පුද්ගලයන්ගෙන් මිදිලා ඉන්න අවස්ථාවල ඔයාට අර යටපත් කරගත්තු හැඟීම් සියල්ල මතුවෙන්න ගන්නවා. ඒ වේදනාකාරී හැඟීම්, තනිකම, පාළුව, දුක, වේදනාව මේ සියල්ල මතුවෙන්න ගන්නවා. ඉතින් ගොඩක් අය කරන්නේ ආයෙත් මොකක් හරි එකක් හොයාගෙන ඒක తాවකාලිකව සමනය කරගන්නවා. ඉතින් මුළු ජීවිතේම කියන්නේ ගොඩක් අයගේ වේදනාව සමනය කරගන්න මොනවා හරි දේවල් ටිකක් කරන එක. ඉතින් එක අය එක දේවල් පස්සේ ලුහු බඳින්නේ, චේස් කරන්නේ මෙන්න මේ වේදනාව සමනය කරගන්න. මෙන්න මේ වේදනාව එහෙම නැත්නම් මෙන්න මේ හැඟීම් වලින් පැනලා යන්න. මං වාට කියනවා ඔයාගේ ජීවිතේ සතුටින්, සැනසීමෙන්, තෘප්තියෙන් ජීවත් වෙන්න ඕන නම් ඔයා ඉගෙන ගන්න ඕන ඔයාගේ හැඟීම් මග හරින්නේ නැතුව හැඟීම් බාර ගන්න. ඔයා ඉගෙන ගන්න ඕන ඒ හැඟීම් එක්ක සතිමත්ව ජීවත් වෙන්න. ඔයා ඉගෙන ගන්න ඕන ඒ හැඟීම් වලට ආදරය කරන්න. ඔයාගේ ඇතුලෙන් පැන නගින මේ අපහසු හැඟීම්, දුක, වේදනාව, තනිකම වගේ හැඟීම් මතුවෙනකොට මොකක් හරි ක්‍රියාකාරකමක් හෝ මොකක් හරි දෙයක් කරලා ඒක සමනය කරගන්න. ඒකෙන් සහනයක් ගන්න උත්සාහ කරන්නේ නැතුව මන්ට දැනෙන හැඟීමත් එක්ක ඉන්න පුරුදු වෙන්න. හැඟීමත් එක්ක ඉන්නවා කියලා කියන්නේ ඒ හැඟීමත් එක්ක ඍණාත්මක කතන්දර හද මනස තුල, මානසික ලෝක තුල අතරමං වෙන එකට නෙමෙයි. හැඟීමත් එක්ක ඉන්නවා කියලා කියන්නේ බොහොම සිහියෙන්, බොහොම අවධානයෙන්, දැනුවත් වෙලා, දැනුවත් භාවයෙන් ඒ හැඟීම් සමග සිටීම. හරියට පුංචි ළමයෙක් එක්ක ඉන්නවා වගේ. ඔයා හිතන්න තනි වෙච්ච, අසරණ වෙච්ච, දුක් වෙන, අඬන පොඩි ළමයෙක් ඉන්නවා කියලා. ඔයා ගිහිල්ලා පොඩි ළමයා ළඟින් වාඩි වෙලා යාගේ ඔළුව අතකකා ඉන්නවා වගේ. ඔයාගේ හැඟීම් ඔයාට දැනෙනකොට, දුක, වේදනාව, තනිකම, පාළුව දැනෙනකොට පැනලා දුවන්නේ නැතුව මොකක් හරි ක්‍රියාකාරකමක් ඔස්සේ බාහිර පුද්ගලයෙක් හරහා ඒක සමනය කරගන්න උත්සාහ නොකර ඔයාට පුළුවන් නම් අර පුංචි ළමයාත් එක්ක වාඩි වෙලා ඉන්නවා වගේ තමන් එක්ක වාඩි වෙලා ඉන්න. තමන්ගේ හැඟීම් වලට ආදරය කරන්න. දැනෙන්න දෙන්න. ඒ වේදනාවට දැනෙන්න දෙන්න. වාට ඉඩ දෙන්න පුළුවන් නම්. ඔයාගේ අභ්‍යන්තරය විවෘතව තබා ගන්න පුළුවන් නම්. ඒ හැඟීම් වලට පවතින ඉඩ අවස්ථාව ලබා දෙන්න පුළුවන් නම්. ඒ වේදනාවට දැනෙන්නට ඉඩ දෙන්න පුළුවන් නම්. ඒ තනිකමට දැනෙන්නට ඉඩ දෙන්න පුළුවන් නම්. ඔයාව සුවපත් වෙනවා. ඉතින් මේක එකපාරක් දෙපාරක් නෙමෙයි. ඔයාට මේ අභ්‍යන්තරයෙන් දුක, වේදනාව, තනිකම දැනෙන හැම වතාවකම ඔයා ඒකත් එක්ක සිහියෙන් ඉන්න පටන් ගන්න. සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ ඒ හැඟීමත් එක්ක මනෝලෝකවල අතරමං වෙන එක නෙමෙයි. දැන් දුක, වේදනාව දැනෙනකොට ගොඩක් අය මොකද කරන්නේ? ඒ දුක, වේදනාවත් එක්ක මානසික ලෝක ටිකක් හදාගෙන ඒ මානසික ලෝක ඇතුලේ ජීවත් වෙන්න පටන් ගන්නවා. අනේ මට මෙහෙම වුණා, මට අර වුණා කියලා තමන්ගේ මනස තුළ ගොඩනැගෙන කතාවක් ඇතුලේ අතරමං වෙලා ඒක වින්දනය කරන්න හැබ්බැහි වෙන්න ගන්නවා. ඒකත් අර වගේම හැබ්බැහියක් තමයි.
ඔයා ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙලා ඉන්න වගේම ඇබ්බැහියක් තමයි මේ මානසික ලෝකවල ජීවත් වෙන්න. වේදනාවෙන් පිරිච්ච මානසික ලෝකවල ජීවත් වෙන්න ඇබ්බැහි වෙන එකක් අන්න අර ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙනවා වගේම වැඩක් තමයි. ඉතින් Tamanට තනිකම පාළුව දුක වේදනාව දැනෙනකොට වාඩි වෙලා සීයෙන් ඒකට දැනෙන්නට ඉඩ දෙන්න. අමුතුවෙන් මුකුත් කරන්න දෙයක් නැහැ. ඒක කොහොමද දැනෙනවනේ. ඒක යටපත් කරන්නේ නැතුව කොහොම විවෘතව ඉන්න. දැනෙන්න ඉඩ දෙන්න. ඒක ගැන දැනුවත් වෙන්න. Tamanට හැඟීමක් දැනනකොට වේදනාව දැනෙනවා කියලා දැනුවත් වෙන්න. දැනුවත් වෙලා මේ වේදනාවට තනිකමට ආදරෙන් කතා කරන්න. මම මෙතන ඔයත් එක්ක ඉන්නවා. මට ඔයාව පේනවා. මට ඔයාව ඇහෙනවා. මම මෙතන ඉන්නවා. තමන්ගේ හැඟීම් වලට කරුණාවන්ත වෙලා තමන් එක්ක ඉන්න පුරුදු වෙන්න. මේක මුලදී බොහෝම අපහසු කාර්යයක් වෙන්න පුළුවන්. බොහොම දුෂ්කර කාර්යයක් වෙන්න පුළුවන්. මොකද අපි හැමෝටම පුරුදු අපේ හැඟීම් වලින් පැනලා ගිහිල්ලා. හැබැයි ටික කාලයක් යනකොට ඔයාට තේරෙන්න ගන්නවා ඔයාගේ ඇතුළ පිරෙනවා. ඒ වගේම ඇතුළ හිස් වෙනවා. ඔයාගේ වේදනාව හිස් වෙන ගමන් ඔයාගේ ඇතුළ තෘප්තියෙන් පිරෙන්න ගන්නවා. ඔයාට ආයේ මේ ලෝකෙ කිසිම බාහිර දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාගේ තනිකම මකා ගන්න. ඔයාගේ වේදනාව සමනය කරගන්න. ඒකෙන් අදහස් කරන්නේ නෑ මේ සින්දු අහන එක වැරදි, ෆිල්ම් බලන එක වැරදි, රිලේෂන්ෂිප් එකක් තියෙන එක වැරදි කියලා. ඒ එක ක්‍රියාකාරකමකවත් වැරද්දක් නෑ. නමුත් ඔයා ඒ ක්‍රියාකාරකම් භාවිතා කරන හේතුවයි අපි බලන්න ඕනේ. ඔයා ඔයාගේ තෘප්තිය හොයාගත්තට පස්සේ ඔයාට පුළුවන් ඒ තෘප්තිය ලෝකෙට බෙදලා දෙන්න, එක්ස්ප්‍රස් කරන්න. ඔයා ආදරය කරන කෙනාට ඔයාගේ සතුට බෙදනවා. එයාට උදව් කරනවා. ඔයාට දැනෙන ඔයාගේ තෘප්තිය නිර්මාණයක් විදිහට ඔයාට එළියට දෙන්න පුළුවන්. ඔයා ඔයත් එක්ක ඉන්න පුරුදු වුණාට පස්සේ තමයි ඔයාගේ අභ්‍යන්තරය අවදි වෙන්නේ. ඔයාට සැබෑ ඔයාව හොයාගන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට තමයි ඔයාගේ නිර්මාණශීලීත්වය අවදි වෙන්නේ. ඇත්තටම දැන් ඔයා ජීවත් වෙනව නෙමෙයි. ඔයා මානසික ලෝක ටිකක වහලෙක් බවට පත් වෙලා. ඔයා තවම නිදි. මම ඔයාට ආරාධනා කරනවා අවදි වෙන්න කියලා. ඉතින් ඔයාට මගේ පෞද්ගලික සහාය ඕනනම් අපිට පුළුවන් ඔන්ලයින් සෙෂන් එකකින් සම්බන්ධ වෙන්න. සෙෂන් එකක් බුක් කරගන්න කැමති නම් මෙන්න මෙතන පෙන්නන WhatsApp අංකයට coaching කියලා මැසේජ් එකක් දාන්න.